ආයුබෝවන් චූටි දුවේ පුතේ. ඔන්න අදත් මං ආවා මගේ පුතාලට ලස්සන මව්බස පාඩමක් අරගෙන. අපි කලින් මතක ඇතිනේ අපි ලස්සන හැඩ ඇඳලානේ. ඔන්න අදත් අපි ලස්සන හැඩ අඳින්නයි ආවේ. එහෙනම් මගේ පුතාලා පැන්සලකුයි පොතකුයි අරගෙන මාත් එක්ක අඳිමු හැඩ. ඔන්න එහෙනම් අපි බලමු අද අඳින්නේ මොකක්ද කියලා. මේ බලන්න මගේ පුතේ. ඔන්න මගේ පුතාලට තියෙන ලස්සන හැඩයක්. අපි බලමු කොහොමද මේක අඳින්නේ. මාත් එක්කම අඳින්න ඕනේ. බලන්න. අපි පුතාලට මතකයිනේ දැන්. අපි ඉස්සෙල්ලන්නේ තිත්තිරි දිගේ. තිත්තිරි දිගේ ඇඳලා ඊට පස්සේ තමයි අපි බලාගෙන අඳින්නේ. ඔන්න බලන්න පුතේ. මේ පටන් ගන්න තැන අපිට දීලා තියෙනවා. ලකුණු කරලා තියෙනවා. ඒතර අපි මේ හැඩේ අඳින්න ඕනේ මේ පැත්තට. එහෙනම් අපි අඳිනවා මෙන්න මේ විදිහට ලස්සනට තිත්තිරි දිගේ මෙන්න මෙහෙම. අපි තව එකක් අඳිමු. මේ බලන්න මගේ පුතේ. අපිට පුළුවන් මෙන්න මේ පැත්තට මෙහෙම අඳින්න. ඊළඟට දැන් තිත්තිරි දිගේ ඇඳපු එක බලාගෙන අපිට තව එකක් අඳින්න පුළුවන්. එහෙනම් අපි මෙතන ලකුණු කරගෙන අපි මෙන්න මේ විදිහට ලස්සනට අඳිනවා. ඔව්. අපි එහෙනම් තවත් හැඩයක් බලමු පුතේ. අපි ඊළඟට අඳිනවා මෙන්න මේ හැඩේ. බලන්නකෝ. රවුමක්. ඔකට අපි කියන්නේ මොකද්ද? රවුම කියලානේ. එහෙනම් අපි රවුමක් අඳින්නයි හදන්නේ. හොඳයි පුතේ. ඔන්න එහෙනම් අපි අඳින්නේ රවුමක්නේ. අපිට කොයි පැත්තටද අඳින්න තියෙන්නේ? මේ බලන්න. අපිට ලස්සනට කියලා තියෙනවා. එහෙනම් අපි මේ පැත්තට තමයි පුතේ රවුම අඳින්නේ. ඔන්න මගේ පුතාලා බලාගෙන ඉන්න. අපි ලස්සනට මේ තිත්තිරි දිගේ ඔන්න බලන්න. මේ ඉරි දිගේ අපි ලස්සනට මෙන්න මේ විදිහට රවුමක් ඇඳලා. අපිට තිත්තිරි තියෙනවා නම් හරි ලේසි. ඔන්න එහෙනම් අපි තව රවුමක් මෙන්න මේ විදිහට අඳිනවා. මේ බලන්න මගේ පුතේ තිත්තිරි තියෙනකොට අපිට අඳින්න ලේසි. දැන් අපි බලාගෙන අඳිමු. ඔන්න අපි බලාගෙන රවුමක් අඳින්නයි හදන්නේ. ඔන්න හරි ලස්සනයි. හඳ මාමෙක් වගේ රවුමක් ඇඳලා. අපි තවත් හැඩයක් අඳිමු. නේද? අපි දැන් හපන්නුනේ. ඊළඟට බලන්න මොකක්ද අපිට අඳින්න තියෙන්නේ කියලා. රවුම චුට්ටක් වෙනස් වෙලා. නේද? විතරයක් වගේ. එහෙනම් අපි ඔන්න ලස්සන හැඩයක් තමයි අඳින්න හදන්නේ. ඔන්න පුතේ එහෙනම් අපි බලමු මේ හැඩය අඳින්නේ කොහොමද කියලා. මේ බලන්න අපිට ඊතලයේ දීලා තිනවා අපි අඳින්න ඕනේ මේ පැත්තට. එහෙනම් අපි ලස්සනට අඳිමු. ඔන්න බලන්න අපි දන්නවා දැන් ඊතලයේ තියෙන්නේ මෙන්න මේ පැත්තට. අපි අඳිමු ලස්සනට මෙන්න මේ හැඩේ. තිත්තිරි දිගේ අඳිනකොට අපිට ලස්සනට අඳින්න පුළුවන්. ඔන්න අපි තවත් එකක් අඳිමු මගේ පුතේ. ඔන්න තිත්තිරි දිගේ ලස්සනට ඇඳලා. ඔන්න දැන් තිත්තිරි ඕනේ නෑනේ. අපි නිකන් අඳින්න පුළුවන්. අපි දැන් හපන්න ඕනේ. අපිට තිත්තිරි ඕනේ. ඔන්න අපි අඳිනවා මේ පැත්තට ලස්සනට මෙන්න මේ විදිහට. නේද? තව එකක් අඳිමුද? අපි තව හැඩයක් අඳිමු. නේද? අපි ඉතින් කම්මැලි බබාලා නෙමෙයිනේ. අපිට පුළුවන් ලස්සන හැඩ අඳින්න. ඔන්න බලන්න මගේ පුතේ ඊළඟට තියෙන හැඩේ මොකද්ද කියලා. හරි අමුතු හැඩයක් නේ. හැබැයි හරි ලස්සනයි නේද? ඒකත් අඳිමු. මේ බලන්න මගේ පුතේ මේ පැත්තට ඊතල ටික ගමන් කරනවා. එහෙනම් පුංචි අපි ඉස්සෙල්ලා ඉතින් අපිට හුරු වෙන්න තිත්තිරි දිගේ ඇඳලා ඊට පස්සේ බලාගෙන ලස්සනට අඳිමු. ඔන්න පුංචි පුතාලා අඳින්න මාත් එක්ක ඔයාලටත් පුළුවන්. මේ බලන්න මෙන්න මෙහෙම ලස්සනට අරගෙන මේ අරගෙන හරි ලස්සනයි. ඔන්න තව එකක් අඳිමු. මෙතනින් පටන් ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට තිත්තිරි දිගේ මෙන්න මෙහෙම අඳිනවා. එහෙනම් බලාගෙනත් එකක් අඳිමු. නේද? අපි හපන්න ඕනේ. මොකටද අපි බය වෙන්නේ? ඔන්න ඔහොම ඇඳලා ලස්සනට මෙන්න මෙහෙම. බලන්න මගේ පුතේ මතක ඇතිනේ අපි හඳ මාමා ඉර මාමෙක් කළා. ලස්සන දේවල් ඇඳා. මල් ඇඳා. එහෙනම් තවත් හැඩයක් අඳිමු. ඔන්න බලන්න. මේ මොකද්ද තියෙන්නේ? මේ බලන්නකෝ. ඒක නම් හරි ලේසි. නේද? මේ පැත්තට මෙහෙම ඇඳලා මෙහෙම අඳින්නයි තියෙන්නේ. ඔන්න චූටි දුවලා පුතාලට එහෙනම්
ලේසි හැඩයක් තමයි ඊළඟට අඳින්න තියෙන්නේ. ඔන්න චූටි දුවේ පුතේ අපි එහෙනම් ඒ හැඩෙත් අඳිමු ලස්සනට. හරිද? ඔන්න මගේ පුතාලත් අඳින්න ඕනේ. අපි මේ ටිකක් තියලා තියෙන්නේ අපිට ලේසි වෙන්න. අපි එතනින් පටන් අරගෙන ඔන්න මේ පැත්තට අපිට ඊතලෙන් පෙන්නපු විදිහට අපි මෙන්න මෙහෙම ලස්සනට අඳිනවා. හරිම ලස්සනයි නේද? තව එකක් අඳිමුද? පුංචි යාළුවෝ කැමතිනේ. ඔන්න එහෙනම් අපි තව එකක් අඳිනවා. දැන් අපි මොකද කරන්නේ? අපි බලාගෙන හැඩේ අඳිනවා. දැන් ඔන්න හපන්නුනේ අනේ. දැන් මොකටද? තිත්තිරි නේද? ඔන්න අපි බලාගෙන ලස්සන හැඩයක් ඇඳ පුතේ. තවත් එකක් බලමුද අපි? ඔන්න මගේ චූටි දුවේ පුතේ මේ බලන්නකෝ. කලින් හැඩේ වගේම වුණාට පටන් ගන්න තැන නම් වෙනස්. ඔන්න බලන්න. මෙතනින් පටන් අරගෙන මේ බලන්නකෝ මගේ පුතේ. හරි ලස්සනට අපිට පුළුවන්. අපි ඉතින් මේ චූටි ඇඟිලි වලින් ලස්සනට අඳිනවනේ. ඔන්න අපි අඳින්නයි හදන්නේ. මේ බලන්න මෙතනින්ද පටන් ගන්නෙ? නෑ. දැන් පටන් ගන්න අපි මෙතනින්. ඔන්න අපි අඳිනවා. මෙහෙම එනවා ලස්සනට. ඔන්න මෙහෙම ඇඳා. තවත් එකක් අඳිමු. හරි. හොඳ බබාලා ඉතින් වැඩ කරන්න කැමතිනේ. අපි යාළුවනේ නේද? අපි තමයි යාළුවෝ. මං ඉතින් ආදරෙයිනේ. ඔන්න තවත් එකක් අපි අඳිනවා. හැබැයි බලාගෙන. මෙන්න මෙහෙම. අපිට දැන් බලාගෙන අඳින්න පුළුවන් ලස්සනට. නේද? අපිට තිත්තිරි ඕනේ නෑ. මගේ පුතාලා පිටුවක් පිරෙන්නම අඳින්න ඕනේ. ඉතින් අදත් අපි ලස්සන හැඩ ටිකක් ඇඳනේ. පුංචි ක්‍රියාකාරකමක් කරමු. අපි හැමදාම ලස්සන සෙල්ලමක් කරනවනේ. ලස්සන නිර්මාණයක් අපි කරනවා. අදත් අපි ලස්සන නිර්මාණයක් කරමු. බලමුද අද මොකද්ද ගෙනාවේ කියලා. ඔන්න චුට්ටක් බලාගෙන ඉන්න. අපි බලමු මොකද්ද මේ ගෙනත් තියෙන්නේ කියලා. චූටි දුවේ පුතේ බලන්නකෝ අපි අද මොකද්ද ගෙනාවේ කියලා. දැන් ලස්සන හැඩ අඳින්න දන්නවනේ. ඒ හැඩ එකතු කරලා ලස්සන අහසක් අඳිමු අපි. බලන්නකෝ අහසේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න කුරුල්ලෝ ඉගිලෙනවා. ලස්සන හඳමාමිකුත් තියෙනවා. වලාකුළුත් තියෙනවා. අපි ඇඳපු ලස්සන හැඩ වලින් පුළුවන් මෙන්න මේ චිත්‍රය අඳින්න. මගේ පුතාලා මට වඩා ලස්සනට අඳිනවා කියලා මම දන්නවා. අපි අඳිමු. ඔන්න එහෙනම් අපි කුරුල්ලෙක් අඳිමුද? හරි ලේසියිනේ පුතේ. මගේ පුතාලත් ඇඳන්නේ මෙහිම හැඩ. නේද? ඔන්න අපි ඇඳා. ඊළඟට අපි හඳමාම ඇඳන්නේ. ඔන්න අපිට පුළුවන් ලස්සනට මේ විදිහට ඇඳලා පාට කරන්න. නේද? ඊට පස්සේ අපි මෙහෙම හැඩ ඇඳා. අපි මෙහෙම හැඩත් ඇඳා. එහෙනම් පුළුවන් අපිට ලස්සන වලාකුළු මෙන්න මේ විදිහට අඳින්න. ඇඳලා පාට කරන්න. එතකොට තමයි ලස්සන. චූටි දුවේ පුතේ, ඉතින් අපි ලස්සන අහස ඇඳේ මොන වගේ හැඩතලද අපි ඇඳේ? චුට්ටක් මතක් කරමු. ඔන්න මගේ පුතේ අපි ඉස්සෙල්ලාම ඇඳා මෙන්න මෙහෙම හැඩයක්. ඊළඟට අපි ලස්සනට මෙහිම රවුමට ඇඳා. ඊළඟට අපි මෙන්න මේ වගේ හැඩයක් ඇඳා. නේද මගේ පුතේ? අපි අහසේ අඳින්නේ ඇඟිල්ලෙන්. ඊළඟට අපි මෙහිම රවුමක් කරා ඔන්න ඔහොම ඇඳා. මගේ පුතාලට මතකයි. ඊළඟට අපි මෙන්න මෙහෙම ඇඳා. ඊට පස්සේ අපි මේ පැත්තට ඇඳා. ඔය වගේ හැඩ ගොඩක් ඇඳලා තමයි අද දවසේ ලස්සන අහසක් නිර්මාණය කරේ. පුංචි දුවල පුතාලට තව නිර්මාණ ওই විදිහට කරන්න පුළුවන්. පුංචි පැටව හපන්න ඕනේ. එහෙනම් ඔය හපන්න බලන්න. මං තවත් දවසක එනවා ලස්සන පාඩමක් අරගෙන. ඔයාලට පුළුවන් නිර්මාණ කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ආදරණීය පුංචි දුවේ පුතේ. පළමුවන ශ්‍රේණියේ ඉගෙන ගන්න මගේ පුංචි දුවල පුතාලට ගණිතයේ විෂය යටතේ තවත් එක් රසවත් පාඩමක් අරගෙන තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. හොඳයි. අපි දැන් බලමුද අද අපි මොකක්ද කරන පාඩම කියලා? මේ තියෙන්නේ දුවේ පුතේ අද අපි කරන පාඩම තමයි එකම හැඩයේ එකම වර්ගයේ රූප තුනක් තරම අණුව පටිපාටිගත කරමු
කියන පාඩම. පටිපාටි ගත කරනවා කියන්නේ මොකද්ද පුංචි දුවේ පුතේ? ඒ කියන්නේ අපි පිළිවෙලකට තියනවා. දැන් අද අපි පාඩමෙන් ඉගෙන ගන්නවා එකම හැඩයේ එකම වර්ගයේ රූප තුනක් තරම අණුව කොහොමද පිළිවෙලකට තියන්නේ කියලා. හොඳයි. මම අද ගෙනත් තියෙන්නේ මොනවද කියලා බලන්නකෝ. ඔන්න පුංචි දුවේ පුතේ මම අද ගෙනත් තියෙනවා ගස් තියෙන රූප කාඩ්පත්. මේ තියෙන්නේ ගස් තියෙන රූප කාඩ්පත්. ඊළඟට මම ගෙනත් තියෙනවා කොළ තියෙන රූප කාඩ්පත්. හොඳයි අපි බලමුකෝ මේ වගේ අද මොනවද කරන්න යන්නේ කියලා. ඔන්න පුංචි දුවේ පුතේ දැන් අපි මෙන්න මේ තියෙන ගස් සහිත රූප කාඩ්පත් වලින් ලොකුම ගහ මොකක්ද කියලා හොයන්නයි යන්නේ. දැන් පුංචි දුල පුතාලා හොඳට බලන්න. මේ රූප කාඩ්පත් වලින් ඔයගොල්ලන්ට පේනවද ලොකුම ගහ මොකක්ද කියලා? ඔව්. මේ තියෙන්නේ පුංචි දුවේ පුතේ. මේ තියෙන්නේ මේ ගස් තුනෙන් ලොකුම ගස. මේ ගස් තුනෙන් ලොකුම ගස තමයි මේ තියෙන්නේ. ඔන්න ඊළඟට අපිට හොයාගන්න ඕනේ මේ රූප කාඩ්පත් වලින් ටිකක් ලොකු ගස මොකක්ද කියලා. ටිකක් ලොකු ගස මොකක්ද කියලා. මේ තියෙන්නේ පුංචි දුවේ පුතේ. මේ තියෙන්නේ. මෙන්න මේක තමයි ටිකක් ලොකු ගස. ඔන්න ඊළඟට අපි හොයනවා මේ ගස් තුනේ කුඩාම ගස. ඔන්න එහෙනම් හරිම ලේසි. මේ ගස් තුනෙන් කුඩාම ගස තමයි පුතේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ ගස් තුනෙන් කුඩාම ගස. හොඳයි. ඔන්න එහෙනම් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම මේ රූප කාඩ්පත් තුනම කලවම් කරනවා. මට හිතෙන විදිහට මම මේක කලවම් කරා. එහෙනම් දැන් ඕගොල්ලෝ තෝරන්න බලන්න මෙතන ලොකුම ගස මොකක්ද කියලා. මේ තියෙන්නේ පුතේ ලොකුම ගස. විශාලම ගස. හොඳයි. ඊළඟට මෙන්න මේ ගස බලන්න. මේ ගස් තුනෙන් මේ ගස තමයි පුංචි දුවේ පුතේ ටිකක් ලොකු ගස. නේද? එහෙනම් මට කියන්න බලන්න. මෙන්න මේ ගස. හරියටම හරි. කුඩාම ගස. පොඩිම ගස. නේද? මේ තියෙන්නේ. හොඳයි. එහෙනම් පුංචි දුවේ පුතේ දැන් ඕගොල්ලන්ට පේනව නේද? මං තවත් රූප කාඩ්පත් ගෙනත් තියෙනවා. ඒ වගේ මොනවද තියෙන්නේ? කොළ. නේද? මේ තියෙන්නේ කොළ. හොඳයි. එහෙමනම් මේ තියෙන්නේ පුංචි දුවේ පුතේ විශාලම කොළය. ලොකුම කොළය. වඩා ලොකු කොළය. ඊළඟට ඔන්න තියෙනවා ටිකක් ලොකු කොළය. මේ තියෙන්නේ ටිකක් ලොකු කොළය. ඔන්න ඒකට එහා පැත්තෙන් තියෙනවා කුඩාම කොළය. පොඩිම කොළය. නේද? එතකොට ඔන්න දුවේ පුතේ අපි අඳුනගත්තා මේ රූප කාඩ්පත් වලින් විශාලම කොළය, ටිකක් විශාල කොළය, ඊළඟට කුඩාම කොළය. ඔන්න එහෙනම් මම දැන් මේ රූප කාඩ්පත් තුන කලවම් කරනවා. හොඳයි. මට එහෙනම් ඕගොල්ලෝ කියන්න මෙතන තියෙන කුඩාම කොළය මොකක්ද කියලා. හරියටම හරි. මේ තියෙන්නේ කුඩාම කොළය, පොඩිම කොළය. එහෙනම් කියන්න දැන් විශාලම කොළය මොකක්ද කියලා. මේ තියෙන්නේ විශාලම කොළය, ලොකුම කොළය. ඊළඟට තරමක් පොඩි කොළය, ටිකක් ලොකු කොළය. කෝකද? මෙන්න තියෙනවා
ටිකක් ලොකු කොළය. එහෙනම් පුංචි දුවේ පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා ලොකුම රූපය මොකක්ද? ටිකක් ලොකු රූපය මොකක්ද? කුඩාම රූපය මොකක්ද කියලා තෝරගන්න. දැන් මම මෙහෙම වැඩක් කරන්නයි යන්නේ. මම දැන් මෙන්න මේ තියෙන ගස් තරම අණුව පිළිවෙලකට තියන්නයි යන්නේ. ඔන්න මම දැන් මේවා කලවම් කරනවා. බලමු අපි තරම අණුව කොහොමද මේවා පිළිවෙලකට තියන්නේ කියලා. ඉස්සෙල්ලාම මම තියන්නේ විශාලම රූපයේ සිට කුඩාම රූපය තෙක්. ඔන්න එහෙනම් මේ ගස් වලින් මේ ගස් තුනේ විශාලම රූපය මොකක්ද? විශාලම ගස මොකක්ද? මේ තියෙන විශාලම ගස. ඔන්න එහෙනම් අපි විශාලම ගස ඔන්න තිබ්බා. ලොකුම ගස. නේද? ඊට පස්සේ අපිට ඕනේ ටිකක් ලොකු ගස. ටිකක් ලොකු ගස. මෙන්න තියෙනවා ටිකක් ලොකු ගස. ඔන්න ඊළඟට අපි තියෙනවා ටිකක් ලොකු ගස. ඊළඟට අපිට ඕනේ මොකක්ද? කුඩාම ගස. මේ තියෙන්නේ කුඩාම ගස. ඔන්න එහෙනම් දුවේ පුතේ අපි මේ ගස් තුන තරම අණුව ලොකුම ගසේ සිට කුඩාම ගසතේ පිළිවෙලකට තිබ්බා. එහෙනම් අපි මේ ගස් තුනම කුඩාම රූපයේ සිට විශාලම රූපයේ තෙක් පිළිවෙලට තියමුද? හොඳයි. ඔන්න එහෙනම් මං ආයෙ පාරක් මේක කලවම් කරනවා. ඔන්න අපිට එහෙනම් ඕනේ මුලින්ම කුඩාම ගස. මේ තියෙන කුඩාම ගස. ඔන්න අපි ඒක තිබ්බා. ඊළඟට මොකක්ද ඕනේ? ටිකක් ලොකු ගස. ඔන්න ටිකක් ලොකු ගස තිබ්බා. ඊට පස්සේ පුතේ ලොකුම ගස. ලොකුම ගස. එහෙනම් අපි දැන් මේ කොළ වලිනුත් කුඩාම කොළයේ සිට ලොකුම කොළය තෙක් පිළිවෙලට තියමු. ඔන්න කුඩාම කොළය. ඊළඟට ටිකක් ලොකු කොළය. ඊළඟට ලොකුම කොළය. හොඳයි. දැන් මගේ පුංචි දුලා පුතාලා දන්නවා තරම අණුව කුඩා රූපයේ සිට විශාලම රූපයේ තෙක් පිළිවෙලට තියන්න තරම අණුව ලොකුම රූපයේ සිට කුඩාම රූපයේ තෙක් පිළිවෙලට තියන්න. අපි එහෙනම් පුංචි අභ්‍යාසයක් කරමුද? මේ බලන්නකෝ. මෙතනින් ලොකුම ගස මොකක්ද? මේ තියෙන්නේ ලොකුම ගස. ඊළඟට ටිකක් ලොකුම ගස මොකක්ද? මෙන්න තියෙනවා ටිකක් ලොකු ගස. ඊළඟට කුඩාම ගස මොකක්ද? මේ තියෙන්නේ පුංචි දුවේ පුතේ කුඩාම ගස. ඊළඟට අපිට කියනවා ලොකුම රූපයේ සිට කුඩාම රූපයේ තෙක් පිළිවෙලින් තබමු. ඔන්න පිළිවෙලට තබන්නලු ලොකුම රූපයේ සිට කුඩාම රූපයේ තෙක්. ඔන්න තියෙනවා අපිට කොළ. බලමු. ඔන්න එනවා ලොකුම කොළය. ඊළඟට එනවා ටිකක් ලොකු කොළය. ඊළඟට එනවා කුඩාම කොළය. ඊළඟට බලමු. අපිට කියනවා කුඩාම රූපයේ සිට ලොකුම රූපයේ තෙක් පිළිවෙලින් තබමු. ඔන්න තියෙනවා ගස්. එහෙනම් ඉස්සෙල්ලා මොකද පුතේ එන්න ඕනේ? කුඩාම ගස. ඊළඟට ටිකක් ලොකු ගස. ඊළඟට ලොකුම ගස. මොන පුංචි දුවේ පුතේ. එහෙනම් අද අපි ගණිතයේ පාඩම යටතේ ඉතාමත්ම වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා. මේ පාඩමට අදාළව ඔයගොල්ලෝගේ ගණිතයේ වැඩ පොතේ 11, 12, 13 කියන පිටුවල අභ්‍යාස තියෙනවා. ඔයගොල්ලෝ ගෙදර ඉන්නකොට ඒ අභ්‍යාස කරලා ඔයගොල්ලෝගේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට කියලා ඒ අභ්‍යාසවල හරි වැරදි බලා ගන්න. ඉතින් පුංචි දුවේ පුතේ තවත් දවසක මේ වගේම රසවත් පාඩමකින් අපි නැවත හම්බෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආදරණීය දුවේ පුතේ 3 ශ්‍රේණියේ පුංචි දුවල පුතාලට ලස්සන පරිසරයේ පාඩමක් අරගෙන අදත් මම ආවා පුතේ. අපි බලමු පුතේ අපේ අද දවසේ පාඩම මොකක්ද කියලා. පුතාලට මතකයි මම කලින් දවසක පුතාලත් එක්ක කතා කළා අපි ගෙදරදී පාසලේදී පරිහරණය කරන උපකරණ සහ භාණ්ඩ පිළිබඳව. මතකයි නේද පුංචි දුවේ පුතේ? එහෙනම් අපි අද කතා කරමු පුතේ අප පරිහරණය කරන දේ. දෙවෙනි කොටස මොනවද අපි කොහොමද මේ භාණ්ඩ හා උපකරණ පරිහරණය කරන්නේ? කොහොමද ඒවා ගබඩා කරන්නේ? කොහොමද ඒවා තැන්පත් කරන්නේ? කොහොමද ඒවා අපි පරිහරණය කරන්නේ කියලා. එහෙනම් දුවේ පුතේ පුතාලට මතකයි අපි නිවසේ පාසලේ පරිහරණය කරන උපකරණ. ඊළඟට අපි පෞද්ගලිකව පරිහරණය කරන උපකරණ ගැන කතා කළා. ඊළඟට මගේ පුතාලා ගෙදරදී පරිහරණය කරන උපකරණ පුතාලගේ ගෙදර අය අනිත් හැමෝම පරිහරණය කරන උපකරණ ගැන කතා කළා. අපි චුට්ටක් මතක් කරගමු අපි මොනවද නිවසේදී පරිහරණය කරන උපකරණ කියලා. ඔන්න බලන්න එහෙනම් පුතාලට තියෙනවා ලස්සන පින්තූර ටිකක්. මේ පින්තූරේ ඔයගොල්ලන්ට දකින්න ලැබෙනවා පුතේ. අපි නිවසේදී පරිහරණය කරන උපකරණ. බලන්නකෝ චුට්ටක් මතක් කරනකොට අපිට එකින් එක මතක් වෙනවා. මොනවාද අපේ ගෙදර පරිහරණය කරන උපකරණ? මොනවද මේ භාණ්ඩ? අපේ අම්මා, තාත්තා, අපි හැමෝම අපේ අවශ්‍යතා සඳහා පුතේ විවිධ දේවල් පරිහරණය කරනවා. එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ මොකද්ද මේ තියෙන්නේ බලන්න. භාණ්ඩ හා උපකරණ පිරිසිදුව හා පිළිවෙලට ස්ථානගත කිරීමෙන් ඇතිවන වාසි. බලන්න පුතේ දැන් අපි ගෙදරට ඇතුල් වෙච්ච තැන ඉඳලා අපේ ගෙදර තියෙන හැම භාණ්ඩයක්ම හැම උපකරණයක්ම අපි නිසි තැන ගබඩා කරනවා. නිසි තැන තියෙනවා. ඊළඟට අපි මේවා භාවිතයෙන් පස්සේ පාවිච්චි කළාට පස්සේ මගේ දුවල පුතාලා පුරුදු වෙන්න ඕනේ පිරිසිදු කරලා තමයි නැවත තියන්න ඕනේ. අපි පාසලේදීත් එහෙමයි, පන්තියේදීත් එහෙමයි, නිවසේදීත් එහෙමයි. බලන්න පුතේ නැත්තම් ගොඩාක් අනතුරු වෙන්න පුළුවන්. කරදර වලට මුහුණ දෙන්න පුළුවන්. බලමු පිළිවෙලට පිරිසිදුව මේ භාණ්ඩ පරිහරණය කළාම මේ භාණ්ඩ තැන්පත් කළාම අපිට මොනවද තියෙන වාසි කියලා. ඔන්න බලන්න පළවෙනි කාරණේ කියනවා පුතේ නැවත පරිභෝජනයට පහසු වීම. දැන් පුතාලටත් චුට්ටක් මේ වගේ අත්දැකීම් තියෙනවා. ඔන්න අම්මා ලස්සනට ගෙදර අස් කරලා මේවා නිසි තැන ගබඩා කරලා තියෙනවා. අපි ඉතින් වැඩේ කරලා ඒක එතනම තියෙද්දි අපි යනවා. ඊළඟ දවසේ ආයෙත් අපිට මේක ඕන වෙනකොට අපි ගේ හැම තැනම හොයනවා. හැබැයි නිසි තැන අම්මා පිළිවෙලට තියපු තැන අම්මා විතරක් නෙමෙයි පුතේ. අපි ලස්සනට කාමරේ අපේ කාමරේ පොත් මේසේ මේ හැමදේම අපි පිළිවෙලට තියාගන්න ඕනේ. නිසි තැන තිබ්බහම අපිට ආපහු ඕන වෙනකොට ටක් ගාලා ගිහිල්ලා එතනින් ගන්න පුළුවන්. තව කාරණයක් තමයි පුතේ ඒවා විනාශ නොවීම. දැන් අපි භාණ්ඩයක් නැත්තම් උපකරණයක් පරිහරණය කළාම ඒක පිරිසිදු කරලා නිසි තැන තිබ්බේ නැත්නම් ඒක ඉක්මනින්ම මල බැඳෙනවා. ඊළඟට ඉදල අතු ගාලා නිසි තැන පිළිවෙලකට තිබ්බේ නැත්නම් ඉදල ඉරටු නැමෙනවා. කොස්ස අතු ගාලා ඉවර වෙලා අපි ඒක ඇණයකින් නිවසේ පිටුපස්සට වන්නට අපි සාලි මැද්දේ කොස්ස තියන්නේ මේ නොපෙනෙන තැනක ඒක නිසි පරිදි ගබඩා කරනවා. එතකොට පුතේ ඒක ඉක්මනින් විනාශ වෙන්නේ නැහැ. අනිත් දේ තමයි කාලය ඉතිරි වීම. කොහොමද කාලය ඉතිරි වෙන්නේ? ඇයි පුතේ අපි මේක නියම තැන තිබ්බහම ඉක්මනින් හොයාගන්න පහසු වෙනවා. නැත්තම් කෝමාගේ පැන්සල, කෝමාගේ පොත් බෑග් එක අපි හැමතැනම හොයනවා. වැඩක් පටන් ගන්නකොට අපි මේ උපකරණ භාණ්ඩ නිසි තැන තිබ්බොත් පුතේ අපේ සපත්තු දෙක මේ හැමදේම ඉක්මනින් හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ ගෙදරට ඇතුල් වෙච්ච තැන ඉඳන් කුස්සියට යනකම් අපේ නිවස පිළිවෙලට තියෙන්න ඕනේ පුතේ. එතකොට මේක දකින්නකොට පුංචි අපිට වගේම ගෙදරට එන අයට
පන්ති කාමරෙත් එහෙමයි. අපිට මානසික සුවයක් ලැබෙනවා. මොකද පුතේ මේ මානසික සුවය? හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ විතරක් නෙමෙයි. අනතුරු අවම වෙනවා. දැන් අපි පිහිය, මෙටිය, අඬුව ඒ වගේ ආයුධ අපි නියම තැන තියන්නේ නැතුව කොහේ හරි ගත්ත තැන දැම්මහම පුංචි නංගිලා මල්ලිලා ඇවිල්ලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහනේ. ඒගොල්ලෝ මේක අදිනවා. ඇද්දහම අනතුරු වෙන්න පුළුවන්. අත කැපෙන්න පුළුවන්. මිටිය කකුල උඩට වැටුණොත් අනතුරක්. ඒ නිසා මේ හැම දෙයක්ම පිළිවෙලට පිරිසිදුව තිබ්බොත් පුතේ අපිට වාසි ගොඩක් අත් වෙනවා. අපි බලමු පුතේ මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න බලන්නකෝ මොන තරම් ලස්සනද. පොත් ටික ලස්සනට ගබඩා කරලා තියෙනවා. රාක් එක තැන්පත් කරලා තියෙනවා. පුස්තකාලයට ගියාම මේ වගේ. ඔව් පුංචි ඔයාලට මේක දකින්නකොට මතක් වෙනවා. පුතාලගේ මේසේ, පුතාලගේ කාමරේ තියෙන පොත් රාක්කේ, ඉස්කෝලේ තියෙන පොත් රාක්කේ මේ විදිහට තියාගන්න අපිට පුළුවන්. මේ බලන්න සංගීත බාන්න හරි ලස්සනට ගබඩා කරලා. ක්‍රීඩා බාන්න මේ රාක් එක හරි ලස්සනට පිළිවෙලට තියලා. මේක තියෙනකොට අපිට හිතෙනවා මේක පරිභෝජනය කළාට පස්සේ අපේ උදව්වට ගත්තට පස්සේ නිසි තැනම තියන්න. එතකොට පුතේ අපි අර කතා කරපු සියලු දේවල් අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න බලන්න මේ ගෙදරට ඇතුල් වෙන තැන ඉඳලම හොඳට බලන්න. කොච්චර පිළිවෙලද බලන්න. මේ නිවසට ඇතුල් වුණාට පස්සේ අපිට දකින්න ඕන කෙනෙකුට මානසික සුවය කියන එක ඇති වෙනවා. බලන්න පුංචි පුතාලා, දුවල පුතාලා හරි කැමති මෙන්න මේ වගේ පිළිවෙලට තියාගන්න. මේ නිවස පුතේ ඊටාම සුඛෝපභෝගී නිවසක්නේ. හැමදේම තියෙන නිවසක්. හැබැයි පුතේ මේ නිවස විතරද අපි පිළිවෙලට තියාගන්න නෑ. අපේ ගම්බද ගැමි ජනතාව ජීවත් වෙන නිවසක් තමයි පුතේ මේ තියෙන්නේ. බලන්න වහලෙට පිදුරු සෙවිලි කරලා කටු මැටි ඒ උනාට ඔය ඉලපත අරගෙන අතු ගානෝ පිළිවෙලට තියාගන්න පුළුවන්. අපිට පුතේ සුඛෝපභෝගී නිවසක් විතරක් නෙමෙයි, සැප පහසු දේ විතරක් නෙමෙයි, අපි ඉන්න තැන අපිට සුරවිමනක්ම තමයි. එහෙනම් මේ හැම තැනක්ම පිරිසිදුව පිළිවෙලට තියාගන්න මගේ දුවල පුතාලට පුළුවන්. ඉගෙන ගන්නවා කියන්නේ පුතේ පොතේ පතේ දේවල් විතරක් නෙමෙයි. මගේ දුවල පුතාලා ජීවත් වෙන්නත් පුරුදු වෙන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ. මේ හැමදේම අපිට හරි වැදගත්. අපි බලමු ඊළඟට මොකද්ද මේ කියන්නේ කියලා. නිවැරදිව භාණ්ඩ හා උපකරණ පරිහරණය කරමු. දැන් අපි භාණ්ඩයක් පරිහරණය කළාට බෑ පුතේ. ඒකට හානි නොවන විදිහට නිවැරදිව පරිහරණය කරන්න පුංචි දුවල පුතාලා ඉගෙන ගන්න ඕනේ. මේ බලන්න පුතේ. ඔන්න දැන් අම්මා අතු ගන්නවා. ඔයාලත් පුරුදු වෙන්න ඕනේ මේ විදිහට අතු ගන්න. අතු ගන්නකොට ඔන්න බලන්න දැන් අතු ගාගෙන ඇවිල්ලා අනිත් පැත්තට හැරෙනකොට කොස්ස හරවන්න ඕනේ. බලන්නකෝ. කොස්ස හරවලා තමයි ආයෙත් අතු ගන්නෙ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? කොස්ස එක පැත්තක් ගෙවෙනවා. අතු ගාලා ඉවර වුණාට පස්සේ පුතේ කොස්සේ තියෙනවා ඉසකිය, නූල් කෑලි, පැටලිච්ච දේවල්. මේවා ඔක්කොම ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා කොස්ස අපි නිකන් බිම හිටවලා තියන්නේ පුතේ. මේක අපි බිත්තියකට හේතු කරන්නේ නැහැ. ගෙදර පසුපසට වන්නට ඇණයක් ගහලා උඩින් එල්ලලා තමයි තියන්නේ. එහෙම නැත්නම් අර කොහු ඔක්කොම නැමෙනවා. අපි පුරුදු වෙන්න ඕනේ මේ හැමදේම. බලන්න මේ මොකද්ද කියලා. මිදුල අතු ගන්නවා. ඉදලෙන්. ඔන්න අතු ගන්නකොට පුතේ ඉදලෙත් එහෙමයි. එකම පැත්තට අතු ගන්නෙ නැහැ. අනිත් පැත්තට අතු ගන්නකොට පුතේ ඉදල හරවන්න ඕනේ. බලන්න ඉදල හරවලා තමයි අතු ගන්නෙ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඉදලේ එක පැත්තක් ගෙවෙනවා. දැන් බලන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. අපි කෙනෙකුට කැපෙන ආයුධයක් දෙනකොට මේ පිහියක් බලන්න පුතේ දෙන හැටි. මිට පැත්ත තමයි එයාට දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කැපෙන පැත්ත නෙමෙයි යට පැත්තෙන් තමයි අපි අල්ලගන්නේ. ඔන්න බලන්න කතුර. කතුර දෙනකොටත් කතුරේ මිට පැත්ත දෙනවා පුතේ ගන්න කෙනාට. අපි උල පැත්ත එයා ඇදලා ගත්තා කියලා අපේ අතට හානියක් නැහැ. එයාට හානියකුත් නැහැ. එහෙනම්
මේ උපකරණ නිවැරදිව පරිහරණය කරන්න අපි දැනන් ඉන්න ඕනි. මේ බලන්නකෝ. මේ කාරණේ අපිට හරිම වැදගත්. පුටුව. ඔන්න අපි පන්ති කාමරයේදී, ගෙදරදී පුටුව භාවිත කරනවානේ පුතේ. පුටුවට කකුල් 4ක් තියෙනවා. අපිට කකුල් 2ක් දීලා තියෙන්නේ. දෙකෙන්ම ඉන්නනේ. ඒ වගේ තමයි පුටුවට කකුල් 4ක් තියෙන්නේ. 4ම අපි භාවිත කරන්න ඕනේ. දැන් අපේ යාළුවෝ අතින් සමහර වෙලාවට පුංචි වැරදි සිද්ධ වෙනවා. මොනවද? පුටුව අපි උස්සලා ගන්නෙ නැහැ. පුටුව අදිනවා. ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි පුතේ. පුටුවේ කකුල් ටික බුරුල් වෙනවා. ඊළඟට කකුල් 4ෙන් ඉන්නේ නැහැ. කකුල් දෙක මෙහෙම පද්දනවා. එතකොට මොකද වෙන්නේ? ඉක්මනින් පුටුව කැඩිලා යනවා. ඊළඟට පුටුව දෙපැත්තට පද්දනවා. ඒව අපි හොඳ වැඩ නෙමෙයි පුතේ. මේ අපි හැම දෙයකටම ආදරය කරන්න ඕනේ. මේ උපකරණ වලට අපි ආදරය වෙන්න ඕනේ. ඒවා වැරදි විදිහට භාවිත කළොත් පුතේ ඉක්මනින්ම විනාශ වෙනවා. ඊළඟට තමයි වාඩි වෙන්න කලින් පුටුව පිස දාන්න ඕනේ. අපි දන්නේ නැනේ දූවිලි තියෙන්න පුළුවන්, කුණු ගෑවිලා තියෙන්න පුළුවන්. එහෙනම් පිස දාලා තමයි අපි වාඩි වෙන්නේ. පාසලේදී නම් පුතේ අපි පාසල අවසන් වුණාට පස්සේ මගේ පුතාලා පුරුදු වෙන්න මේක අපි පොදු දේපල ආරක්ෂා කරන්න අපි පුටුවයි ඩෙස් එකයි ආරක්ෂාකාරීව තියලා එනවා. කොහොමද? අපේ පුටුව උඩ අතට හරවලා මුණින් හරවලා ඩෙස් එක උඩ නමලා තමයි එන්න ඕනේ. පහුවදාට යනකොට තමයි අපි ආපහු පුටුව පහලින් තියලා අපේ දවස පටන් ගන්න. එහෙනම් පුතේ මේ උපකරණ භාවිත කළාට බෑ. ඒවා නිවැරදිව භාවිත කරන්නත් අපි දැනගන්න ඕනේ. මේ බලන්නකෝ. යාළුවට මොකද වෙලා තියෙන්නේ? යාළුවට කිවිසුමක් යනවා. හැබැයි මෙයා ලේන්සුව භාවිත නොකළා නම් අවට ඉන්න අයට මේ විස බීජ ඔක්කොම නේද? අපිට හෙම්බිරිසාව තියෙනවා. සමහරවිට නොහිතන මොහොතක අපට කිවිසුමක් යනවා. එතකොට ලේන්සුව ඉක්මනට තියාගත්තාම අවට කාටවත් හානියක් නැහැ. එහෙනම් මගේ පුංචි දුවලා පුතාලා පුරුදු වෙන්න ඕනේ අපි නිතරම ලේන්සුවක් අත්පිස්නාවක් පරිහරණය කරන්න. ඊළඟට අපි බලමු පුතේ අපි එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට මේ උපකරණ නැත්තම් භාණ්ඩ භාවිත කරද්දී ගැට යොදා ගන්න අවස්ථා තියෙනවා. දැන් ඔයාලට මොකද්ද මේ ගැට කල්පනා වෙයි? ඔන්න මතක් කරලා බලන්න. සපත්තුවේ නූලක් තියෙනවනේ. අපි එකට කියනවා ලේස් එක කියලා. ඒක ගැටේ ගැහුවේ නැත්තම් මොකද වෙන්නේ? මගක් යනකොට පුතාලගේ සපත්තුව ගැලවෙනවා. එහෙනම් සපත්තුව ලස්සනට හිරට කකුලට හිටින්නේ මේ ලේස් එක හොඳට ගැට ගැහුවොත්. ඊළඟට කොණ්ඩේ ගොතනවා. අපේ පුංචි දුවලා කොණ්ඩේ ගොතනවානේ. කොණ්ඩේ ගොතලා රිබන් පටිය ගැට ගැහුවේ නැත්තම් මොකද වෙන්නේ? අනේ මගට යනකොටම කොණ්ඩේ ටික ගැලවෙයි. ලස්සනට උදේට ගොතාගෙන යන විදිහටම හවසට එනකොටත් තියෙන්න නම් පුංචි ළමයි මල් වගේනේ පුතේ ලස්සනට ඉන්න ඕනි. පිළිවෙලට ඉන්න ඕනි. එහෙනම් අපි රිබන් පටියකින් ලස්සනට ගැට ගහ ගන්නවා. ඊළඟට අම්මා කෑම පෙට්ටියට දාලා දෙනවා. නිකම්ම කෑම පෙට්ටිය අරන් ගියොත් කෑම පෙට්ටිය බෑග් එක ඇතුලේ හැලෙන්න පුළුවන්. එතකොට අපිට කෑම නැහැ. අනිත් දේ තමයි බෑග් එක ඇතුලේ තියෙන පොත්පත් ඔක්කොම ඉඳුල් ගෑවෙනවා. හැබැයි අම්මා මේක අත්පිස්නාවකින් ඔතලා හොඳට ගැට ගහනවා. අන්න පුතේ එහෙනම් අපේ කෑම පෙට්ටිය හොඳට ආරක්ෂාකාරීව ගෙනියන්න අපිට උදව් වුණා. ඔන්න බලමුකෝ අපි තවදුරටත් මේ බලන්න මේ සපත්තුවේ මගේ දුවලා පුතාලා උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට මේ විදිහට සපත්තුවේ ලේස් එක ගැට ගහ ගන්නවා. ඊළඟට බලන්න ඕන්න කොණ්ඩේ ගොතලා මේ කොණ්ඩේ ගැලවෙනවට මොකද කරන්නේ පුතේ? හොඳට රිබන් පටියකින් හිරට ගැටයක් යොදනවා. නේද? එතකොට තමයි ලස්සනට තියෙන්නේ. මේ බලන්න පුතාලටත් පුළුවන් වෙන්න ඕනේ. දැන් හැමදාම අපි පුංචිම කාලේ නම් අපේ අම්මා අපේ සපත්තුවේ ලේස් එක ගැට ගහලා දුන්නා. අපේ තාත්තා අපිට උදව් කළා. දැන් අපි ලොකුයි. දැන් අපි 3 පන්තියේ ළමයිනේ. ඒ නිසා මගේ දුවලා පුතාලත් පුරුදු වෙන්න ඕනේ ලේස් එක හිරට ගැට ගහ ගන්න. අපි බලමුද කොහොමද මේක ගැට ගහන්නේ කියලා. ඔන්න බලන්න. ඔයාලටත් පුළුවන් මේ විදිහට නූලක් හරි පටියක් හරි
රිබන් පටියක් හරි අරගෙන ගැට ගහන්න. ඔන්න අපි බලමු. මේ වගේ බටයකට නැත්තම් පුතේ කැමති දෙයක් ගන්න පුළුවන්. ලීයක් වෙන්න පුළුවන්. පුතාලා ගන්න මේ පටියක්. අහක දාන පටියක් වෙන්න පුළුවන්. නේද? රිබන් පටියක් වෙන්න පුරුදු වෙන්නනේ අපි මේක කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඉස්කෝලේ යනකොට අපේ සපත්තුවේ ලේස් එක ගැට ගහන්න. කොණ්ඩේ බැඳලා රිබන් පටිය ගැට ගහන්න. ඔන්න කොහොමද අපි ගැටේ යොදන්නේ? මේ විදිහට අරගෙන මෙන්න මෙහෙම එක වටයක් ගන්නවා පුතේ. අරගෙන මේක හොඳට හිර කරනවා. මේක තවත් හිරට හිටින්න නම් අපි මොකද කරන්නේ? මේක මෙන්න මෙහෙම අරගෙන තවත් ගැටයක් යොදන්න අපිට පුළුවන්. හරිද? එහෙනම් පුතාලා පුරුදු වෙන්න ඕනේ ඔය විදිහට තමන්ගේ ලේස් සපත්තුවේ ලේස් එක ඊළඟට තව මොකද්ද? කැම පෙට්ටියේ අත්පිස්නාව ඊළඟට කොණ්ඩේ බැඳලා රිබන් පටිය මේවා ගැට ගහ ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි බලමු ඊළඟට මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න බලන්න පුතාලා නිතරම දකින්න දෙයක් මේ තියෙන්නේ. බ්ලැන්කට් මැස්ම. අපේ ගෙදරත් තියෙනවා මේ මැස්ම මහලා තියෙන ලස්සන නිර්මාණ. චුට්ටක් බලන්නකො පුංචි පුතාලගේ කමිසේ බොත්තම දාන තැන ලස්සන මැස්මක් තියෙනවා. අන්න ඒකට කියනවා පුතේ බ්ලැන්කට් මැස්ම. ඔගොල්ලෝ භාවිත කරන ලේන්සුවේ වාටියේ තියෙනවා බ්ලැන්කට් මැස්ම. බලන්නකො මහාන ලස්සන. ඔයාලටත් පුළුවන් මේ වගේ රෙදි කෑල්ලක සමාන පරතරෙන් ඉරි දෙකක් ඇඳගෙන බලන්න පුතේ ඉදි කට්ට ගන්න විදිහ හරිම ලේසි මෙහෙම් ක්‍රමයක් තමයි මේ බ්ලැන්කට් මැස්ම. හැබැයි පුතේ ලේන්සුවක වාටිය ලස්සන කරන්න, මේස දරනුවක වාටිය ලස්සන කරන්න මේ හැම තැනකදීම බ්ලැන්කට් මැස්ම යොදා ගන්න පුළුවන්. පුතාලට හරිම පැහැදිලිව තියෙනවා මේක මහන විදිහ. ඔයගොල්ලන්ට පුළුවන් හොඳට පුරුදු වෙලා මේක මහන්න. එහෙනම් ඔයාලත් ඔන්න මේ විදිහට මහන්න ඕනේ. හොඳද? අපි බලමු පුතේ මේ බ්ලැන්කට් මැස්ම භාවිත කරලා ඔන්න බලන්නකෝ. කොච්චර ලස්සනද කියලා. අර පුතාලගේ කමිසේ නැත්තම් පුතාලගේ තාත්තගේ කමිසේ වගේම තියෙනවා බොත්තම දාන තැන බ්ලැන්කට් මැස්ම. ඊළඟට තියෙනවා පුතේ මේස දරනුවක් තියෙනවා. මේ මේස දරනුවේ වටේ වාටිය හැඩ කරලා තියෙනවා පුතේ බ්ලැන්කට් මැස්මෙන්. ඒ විතරක් නෙමෙයි තව නිර්මාණ ගොඩක් තියෙනවා. මේ මොකද්ද තියෙන්නේ බලන්න. ඔන්න අම්මා භාවිත කරන පසුම්බියක් නේද මේ තියෙන්නේ. අම්මා භාවිත කරන පසුම්බිය. මොකද්ද පුතේ පසුම්බිය? පසුම්බිය කියන්නේ පර්ස් එකට. අම්මා සල්ලි දාන පර්ස් එක. ඔන්න බලන්නකෝ. ඒකේ පරිමාණ ටික ලස්සනට ප්‍රමාණය දීලා තියෙනවා. මේක පුළුවන් පුතාලට කාඩ්බෝඩ් වලින් හදන්න. රෙදි කෑල්ලක් කාඩ්බෝඩ් එකකට අලවලා මේ ඉවත දමන දෙයක් භාවිත කරලා අපිට පුළුවන් ලස්සන පසුම්බියක් හදාගන්න. බලන්න පුතේ මෙන්න මේ පතර මේ ආකාරයට ඇඳගෙන කාඩ්බෝඩ් එකක හරි නැත්නම් රෙදි කෑල්ලකින් හරි ඊට පස්සේ අපිට පුළුවන් ලස්සන පාට කොලයක් අලවන්න. අලවලා තව මලකුත් අලවන්න පුළුවන්. අලවලා මේකේ වාටියට බ්ලැන්කට් මැස්ම යොදාගෙන හරි ලස්සනට හැඩ කරලා තියෙනවා. එහෙනම් මගේ දුවලා පුතාලටත් පුළුවන් මේ විදිහටම ලස්සනට පසුම්බියක් නිර්මාණය කරන්න. ඇයි පුතාලගේ ඉස්කෝලේ ගෙනියන පැන්සල් දාගන්න. ඔයාලගේ උපකරණ ටික අපි භාවිත කරන පැන්සල, මකන කෑල්ල, ඊළඟට අඩි රෝල, පුංචි ගම් බෝතලය මේ සියල්ලම දාගන්න අපිම හදාගන්න නිර්මාණය කොච්චර ආඩම්බරයිද. ඒක ගෙනහිලා යාළුවන්ට පෙන්නන්න මේ මම්මයි හදාගත්තේ. එහෙනම් මගේ දුවේ පුතේ ඔයාලට පුළුවන් මේ විදිහේ ලස්සන පසුම්බියක් හදන්න. ඔන්න බලන්න පුතේ අපි අද කතා කළා අපි නිවසේදී භාවිත කරන උපකරණ. අපි චුට්ටක් මතක් කරමු. අපි නිවසේදී භාවිත කරා කොස්ස, ඉදල, ඊළඟට ශීතකරණය, විදුලි පංකාව, ඇඳ, මේසය, පුටුව, ඊළඟට අඬුව, මිටිය මේ සියල්ලම අපිට උදව් වෙනවා. පිහිය ඊළඟට අම්මා භාවිත කරන උපකරණ ගොඩක් තියෙනවා කුස්සියේ. බ්ලෙන්ඩරය
නේද? මේ හැම දෙයක්ම කරන්නේ පුතේ අපේ එදිනෙදා වැඩ පහසු කරන එක. ඊළඟට අපි පාසලේ පරිහරණය කරන උපකරණත් කතා කළා. පාසලෙත් අපිට ඉගෙන ගන්න වගේම අපිට සෙල්ලම් කරන්න අපිට සංගීතය සපයන්න මේ හැම දෙයකටම උපකරණ තියෙනවා. මේ හැම දෙයක්ම පුතේ පාසලෙන් ලැබෙන සම්පත්. අපි මේවා තනියම පරිහරණය කරන දේවලුත් තියෙනවා. අපි යාළුවොත් එක්ක එකතු වෙලා සමගියෙන් පරිහරණය කරන දේවලුත් තියෙනවා. අපි කතා කළානේ පුතේ උපකරණ ගැන. එතකොට මේ එදිනෙදා අපි භාවිත කරන උපකරණ ඇසුරෙන් මේ උපකරණ භාවිත කරන ආකාරය ගැන ජන නැටුම් නිර්මාණය වෙලා තියෙනවා. අන්නේ කවි කිහිපයක් තමයි පුතේ මේ තියෙන්නේ. බලන්නකෝ මේ තියෙන්නේ දෑකැත්ත. අපි ගොයම් කවියක් තමයි මේ තියෙන්නේ. අපි අහලා බලමු මේ කවිය කොහොමද කියන්නේ කියලා. පුතාලා හොඳට අහලා තියෙන කවියක්. ඔයාලත් මාත් එක්ක කියන්න ඕනේ. ගොයම් නෙලනකොට කියන කවියක්. රන් දැකැතිගෙන නිතිසරසෙනවා රත්රාන් පාටින වටදිලිසෙනවා රිවිදුටු පිනිබිඳු ලෙස පහවෙනවා දුම්බර කෙතේ අපි ගෝයම් කපනවා. ඔන්න පුතේ තව කවියක් තියෙනවා. ඉර දෙවියන්ගේ ඉරගල ගාවා සඳ දෙවියන්ගේ සඳගල ගාවා ගණ දෙවියන්ගේ කෝවිල ගාවා අපිත් කියමු කවි ගොවි පොළ ගාවා. මේ බලන්න පුතේ මෙතන තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ කුල්ලක්. එහෙනම් මේ කුළු නැටුමේ කවි දෙකක් තමයි මේ තියෙන්නේ. ළමා ලියෝ මල් ගවසා වරල පිට දමා කරට මුතු පොත අත වලලු වට පිමා වඩන ලෙස සරසා ඔසරි පොට පමා නොවරංගන් කුළුගෙන සබේ පිට. ඔය තියෙන්නේ පුතේ කුළු නැටුමේ කවියක්. මේ අනිත් කවිය තියෙන්නේ කුළු නැටුමේ. අපි ඒ කවියත් අහලා බලමු. පුතාලත් මාත් එක්ක ගායනා කරන්න. බන්දවාන කුළු යතුරු තනාලා ඇන්දවාන දෙදෙනෙකුට කියාලා කන්දවාන අලු යන්තරේ බැඳලා කැන්දේ බැඳෙන බැත පැහැපත් කරලා. බැත පැහැපත් කරනවා කියන්නේ පුතේ බැත හුලං කරනවා. ගොයම් පෑගුවට පස්සේ මේ තියෙන කාටු ටික නැත්තම් මේ රොඩු ටික ඉවත් කරගන්න බැත හුලං කරන්නේ කුල්ලෙන්. එහෙනම් මගේ පුංචි දුවේ පුතේ අපි නිවසේදී පාසලේදී පරිහරණය කරන උපකරණ ගැන කතා කළා. හැබැයි මගේ දුවේ පුතේ මේ උපකරණ භාවිතය ගැන ඉගෙන ගන්නවා වගේම අපි අපේ ජීවිතේදී හැම මොහොතකම මේ හැම දෙයක්ම පිළිවෙලට කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ උපකරණ වලට අපි ආදරය කරන්න ඕනේ. අපේ පාසලේ තියෙන පොදු සම්පත් අපි අපේ අම්මා වගේ රකින්න ඕනේ. ඒවට ආදරය කරන්න ඕනේ. ඉගෙන ගන්නවා කියන්නේ මගේ පුතේ පොතේ පතේ දැනුම විතරක් නම් නෙමෙයි. අපි මේ හැම දෙයක්ම ඉගෙන ගත්තාම තමයි අපි හොඳ සමබර පෞරුෂයක් තියෙන දරුවෙක් වෙන්නේ. එහෙනම් මගේ පුංචි පුතාලට දුවලට තවත් දවසක ලස්සන පාඩමක් අරගෙන මම එනවා පුතේ. එතෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්. දුවපුතේ ඔයගොල්ලෝ ආසයි මොකකටද? ඕගොල්ලන්ගේ ලෝකෙට යන්න. ළමා ලෝකයට.
එහෙනම් මේ ළමා ලෝකෙට යන්නට නම් ඕගොල්ලෝ කැමති පුංචි කතා අහන්න, ගීත අහන්න. එහෙනම් ඔන්න මම අරන් යන්න හදන්නේ ලස්සන කතාවක් අහන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙනම් දුවල පුතාලා හොඳට මේ කතාවට ඇහුම්කන් දෙන්න ඕන. එහෙනම් බලමුද අද මොකක්ද අපේ මාතෘකාව කියලා? ළමා සාහිත්‍ය රස විඳිමු. ඔව් දුවේ පුතේ මේ කතාවෙන් අපිට ගොඩක් දේවල් කියන්න හදන්නේ. ළමා සාහිත්‍ය ඕගොල්ලන්ට මේක රස විඳින්න, ඒ වගේම අහගෙන ඉන්න, ආස හිතෙන්න ඔන්න කොහොමද කියලා බලමු අපි. එහෙනම් සාහිත්‍ය අපි රස විඳින හැටි. එහෙනම් බලමු. දුවේ පුතේ මේ ඉන්නේ කවුද? යොසාකු. මෙයාගේ නම යොසාකු. යොසාකු තරුණ ගොවියෙක්. මේ ගොවියා උදෑසනින්ම යනවා එයාගේ ගොවිපලට. මෙයා ගොවිපලට ගිහිල්ලා ගොවිපලේ වැඩ ටික කරන්නයි මේ සූදානම් වෙන්නේ. උදැල්ලක් අරගෙන ඔන්න ගොවිපල හොඳට කොටනවා. උදෑසනින් බොහොම කඩිසරයි. මහන්සිය දැනෙන්නෙත් නැහැ. බොහොම හොඳට ගොවිපලේ වැඩ කරන්න මේ සූදානම් වෙනවා. මෙහෙම ටික ටික මෙයා ගොවිපල කොටාගෙන යනවා. යනකොට මෙයාට එක පාරින්ම පෙනෙනවා නයෙක් ඇදෙනවා. මෙයා බලනවා නයා යන්නේ කොහෙටද කියලා. නයා වේගෙන් ඇදෙනවා පුංචි මකුළු පැටියෙක් අල්ලගන්න. යොසාකු මකුළු පැටියා ගැන බොහොම අනුකම්පාවෙන් උදැල්ල අරගෙන පන්නනවා කාවද? නයාව. නයා බය වෙලා යනවා. මකුළු පැටියා බේරිලා තමන්ගේ ජීවිතේ ගලවගෙන එයාගේ ගමන යන්නට යනවා. ඉතින් මේ යොසාකු කරපු හොඳ වැඩේ ගැන මේ පුංචි මකුළුවගේ හිතේ හොඳින්ම තියෙනවා දැන්. එයා දන්නවා එයාගේ ජීවිතේ ගලවගත්තේ කවුද? යොසාකු. එයාගේ ඔක හිතේ තියාගෙන ඔහුම ඉන්නවා. ඔන්න බලන්නකෝ දැන් යොසාකුටත් ඒ වගේම තමයි. යොසාකුටත් හිතෙනවා මම මේ මකුළුවව බේරගත්තනේ. අනේ නැත්තම් මේ පුංචි මකුළුවා ජීවිතේ නැති වෙනවා. නයා ඇවිල්ලා මෙයාව ගිලිනවා. එහෙනම් එයා අනතුරටපත් වෙනවා. ඒක නිසා දැන් යොසාකුත් බොහොම සතුටින් තමයි යන්නේ. ඉතින් දුවේ පුතේ ඊළඟට මකුළුවත් ওই කල්පනාවෙන් තමයි යාගේ ගමන යන්නේ. ඔන්න දැන් හිතේ තදින්ම තියෙනවා මකුළුවගේ මේක. ඔන්න ඔහොම ටිකක් දුර යනකොට යොසාකු ඔය ගමන කල්පනා කරනවා මම මේ විදිහට දැන් ඉතින් ගොවිපලේම වැඩ ටික කරලත් හරියන්නේ නැහැ. මට එදිනෙදා දේවල් කරගන්නට ගොවිපලේ දේවල් ඇති. ඒ වුණත් තව ටික ටික මම ජීවත් වෙන්නට නම් හදිසියේ මම අසනීප වුණොත් මම තවත් දේවල් වලින් මගේ ධනය ලබාගත යුතුයි. එහෙනම් මෙයා කල්පනා කරනවා මෙයාගේ ගෙදරට වැඩට කෙනෙක්. මොකකටද වැඩට? කපු පුළුන් වලින් රෙදි ටිකක් වියාගන්න, නූල් වියාගන්න කෙනෙක් හොයාගන්න ඇත්නම් මොකකටද කපු පුළුන්? කිමෝනෝ මහන්න. කිමෝනෝ මහන්න තමයි මෙයාගේ මේ කල්පනාව. මේ වගේ වැඩට කෙනෙක් ගන්නට ඕන කියලා කපු පුළුන් වලින් නූල් වියන්න. මෙහෙම හිත හිත ගිහිල්ලා මෙයා කල්පනා කරලා මෙයා හිතනවා මේක හැමෝටම ගමේ හැමෝටම මේ ගැන කියන්නට ඕන කියලා. ඔහොම හිතලා ඔන්න දැන් මෙයා හැමතැනම කියනවා කැමති කෙනෙක් ඉන්නවා නම් එයාගේ ගෙදරට මේ කපු පුළුන් වලින් නූල් ගන්න පුළුවන් කෙනෙක්, රෙදි වියන්න කෙනෙක් එන්න පුළුවන් නම් සහාය වෙන්න ඇවිල්ලා කතා කරන්න කියලා. ඔහොම හිත හිත මෙයා ඔන්න දැන් මේ පණිවිඩෙත් අරගෙන ගෙදර ගියාට පස්සේ මෙයා හැමතැනම ගමේ අයට කියලා ගෙදර ගිහිල්ලා හොඳට දැන් මෙයාට දවස් 30ෙම මහන්සි වෙලා ටිකක් වෙහෙස වැඩි. ඒක නිසා හොඳ නිින්දක් දාන්නයි සූදානම් වෙන්නේ. තේරුණාද? යොසාකෝ බොහොම සැපට නිදිනවා. උම නිදාගෙන ඉන්න වෙලාවේ දැන් අපට පෙනෙනවා කවුද මේ? හීන් හඬින් කවුදෝ කතා කරනවා වගේ ඇහෙනවා. යොසාකෝ යොසාකෝ. කොහොමද කතා කරන්නේ? දොරට තට්ටු කරනවා. යොසාකෝ යොසාකෝ කියලා. දැන් යොසාකුට ඇහැරෙනවා. කල්පනා කරනවා කවුද මේ ලස්සන කටහඬකින්
මට කතා කරන්නේ. මෙයා දොර විවෘත කරලා බලනවා. ලස්සන පුංචි දැරියක් ඉන්නවා දොර ළඟ. තේරුණාද? දැන් මේ දැරිය මොකද කල්පනා කරන්නේ? එයා කියනවා මම මේ ආවේ මොකකටද? ඔබ පණිවිඩයක් කියලා තිබුණා. ඔබගේ ගෙදර රෙදි වියන්නට කවුරු හරි හොයනවා කියලා. මම මේ ආරංචිය ලැබිලා තමයි ආවේ කියලා කියනවා. දැන් ඉතින් ඔන්න මේ දැරිය මොකද කල්පනා කරන්නේ? මෙයා මොකද්ද දෙන පිළිතුර? යොසාකු බොහොම සතුටින් කියනවා ඔබ මම බොහොම ආදරෙන් පිළිගන්නවා. මගේ නිවසේ දැන් එහෙනම් ඔබට ඒකට සූදානම් සියල්ලම. එම් කියලා ඔන්න දැන් මෙයා කපු පුළුන් ටිකක් දීලා මේ දැරියට ඔන්න කාමරයක් සූදානම් කරලා දෙනවා. ඔන්න ගිහිල්ලා මේක ඇතුළට වෙලා මට රෙදි ටික වියලා දෙන්න කියලා කිමෝනෝ මහන්. දැන් යොසාකුට බොහොම සතුටුයි. මෙයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. දැන් ඉතින් මොකද වුනේ? ඔන්න දැන් මේ පුංචි දැරිය මෙන්න මෙහෙම දැන් මොකද කරන්න හදන්නේ? රෙදි වියන කාමරයට ගියා. ගියාට පස්සේ ඒ කාමරයේ සිටියේ ගැහැණු ළමෙක් නොවේ. කොහොමද දන්නේ? යොසාකුට හරි කුතුහලයක් තියෙනවා. මෙයා මේ කාමරයට වෙලා දැන් ටික වෙලාවක් හිටියා බලන්න ඕන මෙයා මොකද කරන්නේ කියලා. දැන් ඔන්න හැබැයි මේ දැරිය කිව්වා ඔබ එන්න එපා කාමරේට. මම ගිහිල්ලා වියනතුරු ඔබ එන්න එපා මේ කාමරේට. එහෙම කියලා කිව්ව නිසාම යොසාකුට පොඩි කුතුහලයක් තියෙනවා. ඇයි මෙයා මට එන්නත් එපා කිව්වනේ. මොනවද මේ පමණ වෙලාවක් කරන්න කියලා බලන්න හිතුණා. ඔන්න බලන්න අපි. ඒ කාමරේ හිටියේ ගෑනු ළමෙක් නොවේ. කකුල් 8කින් වේගයෙන් රෙදි වියමින් සිටි විශාල මකුළුවෙක්. අර පුංචි දැරිය වගේ හිටියට එයාට පේනවා පිටිපස්සෙන් විශාල මකුළුවෙක්. ඌ රෙදි වියන්න නූල් හදාගත්තේ Tamanගේ කටින් මකුළු දැලකිනුයි. එයාගේ කටින් ආපු නූල් වියාගන්න හදාගත්තේ කටින් මකුළු දැලෙන්. මකුළු දැලෙන් තමයි මෙයා නූල් ටික වියන්නේ. වියලා ඔන්න දැන් රෙදි වියන බව මෙයා දැනගත්තා. දැන් යොසාකුට හරිම පුදුමයක් මේක. ඇතුළුනේ පුංචි දැරියක් ලස්සන. ඔන්න දැන් කාමරේ තුලට ගියෙත් ඒ වගේ කෙනෙක්. දැන් ඉන්නේ කවුද? විශාල මකුළුවේ. යොසාකු ටිකක් කල්පනාකාරී වෙනවා. ඔන්න බලන්නකෝ. ඒ ඉන්නේ Taman එදා සර්පයාගෙන් බේරාගත් මකුළුවාම බව යොසාකු හඳුනාගත්තා. අර එදා ගොවිපලට ඇවිල්ලා සර්පයා පන්නපු මකුළුවාම තමයි මේ ඉන්නේ කියලා මෙයාට හිතුණා. ඒ සමගම ඔහුට සියල්ල වැටහුණා. මකුළුවා කළගුණ දන්න කෙනෙක්. දැන් මෙයා හිතනවා මෙයාගේ ජීවිතේ බේරපු නිසා මකුළුවා හොඳ කළගුණ දන්න කෙනෙක්. දැන් මේ මකුළුවාට අවශ්‍ය යොසාකුට ප්‍රතිඋපකාරයක් කරන්න. මොකද්ද පුතේ ප්‍රතිඋපකාරය? නැවත මේ කළ උදව්වට නැවත උපකාරයක් කරන්නටයි මේ සූදානම් වෙන්නේ කියලා. ඒ නිසා මකුළුවා ලස්සන ගෑනු ළමයෙකුගේ වේශයෙන් ඇවිත් රෙදි වියනවා. මකුළුවා කාමරයේ තිබූ කපු පුළුන් කාලා රෙදි වියන්න නූල් වමාරනවා. මේ සිද්ධිය දැන් දැක්ක යොසාකු. යොසාකුට හරිම පුදුමයි. සතෙක් වුණත් මේ විදියට කළගුණ සලකන හැටි. මෙයා ලස්සන දැරියෙක්ගේ වේශයෙන් ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ? යොසාකුට කළගුණ සලකන හැටි. දැන් යොසාකු දැනගත්ත සිද්ධිය දැන් ගියා. ඊට පස්සේ මොකද වුනේ? හවස් වෙනකොට දුවේ පුතේ අදහන්න බැරි කිමෝනෝ 8ක් 10ක් මහන්නට පුළුවන් රෙදි ගොඩාක් මෙයා වියලා. දැන් හිතෙනවා මොකද අනේ මේ තරම් වේගයෙන් රෙදි වියන්න කාටවත්ම පුළුවන්ද? හරිම පුදුමයි මේ දැරිය කරන දේ. එමෙ හිතලා ඔන්න
දැන් හවස් වෙනකොට ඔන්න ගියා මෙයාගේ කාමරය අසලට. එතකොට මේ දැරිය කියනවා දීපු කපු පුළුන් වලින් සියල්ලම මන් රෙදි වියලා හමාරයි. එනම් මට තවත් අවශ්‍ය වෙනවා කපු පුළුන් කියලා. ඒ ගමන යොසාකු සූදානම් ඒව ගෙනල්ලා දෙන්න. අපි බලමු යොසාකු මොකද කරන්නේ. දැන් මෙයා නිවසෙන් පිටත් වෙනවා. ඈත පිට කඳු යායෙන් පිට තියෙන ගම්මානයේට කපු පුළුන් ගේන්නට යන. දැන් යොසාකු ඔන්න දුරකතර ගෙවාගෙන දැන් යන්නයි සූදානම් වෙන්නේ කපු පුළුන් ගේන්නට. දැන් ඔන්න ඔහුම යනවා. ඇවිදගෙන ගිහිල්ලා ඔන්න දුවේ පුතේ මෙයා කපු පුළුන් ටික කරේ තියාගෙන එනවා. එවිලා බොහොම මහන්සි දැනෙනවා. ගහක් යටට වෙලා ටිකක් ගිමන් අරින්න මල්ල පැත්තකින් තියෙන කපු පුළුන් මල්ල. දැන් මොකද උනේ? මේ විදිහට කපු පුළුන් මල්ල තිබ්බහම දන්නේම නෑ වෙහෙසත් එක්කම යොසාකුට හොඳට නිින්දක් යනවා. ඔහොම නිදා ගන්නකොට අර මකුළුවා කළගුණ සලකන්න දන්නවා වගේම අර බේරිලා ගියේ කාගෙන්ද? සර්පයාගෙන්. මේ සර්පයාටත් දෙයක් හිතේ තියෙනවා. මම කෙසේ හෝ මේ මකුළුවාව සොයාගත යුතුයි. මම නිකන් පරාද වුණා. කෙසේ හොයාගන්න ඕන කියලා ඔන්න සර්පයා හිතනවා. සර්පයා හිතලා කැලේ ඉඳලා ඇවිල්ලා යොසාකුගේ කපු පුළුන් මල්ල ඇතුළට රිංගනවා. දුවේ පුතේ බලන්න දැන් අපට හරිම කුතුහලයක් දැනෙනවා. දැන් මොකද උනේ? ඔන්න දැන් යොසාකු මේක මොකුත් දන්නේ නැහැ. ටික වෙලාවකින් ඇහැරුණා. ඇහැරුණාම මොකද උනේ? මල්ල කරේ තියාගෙන දැන් යනවා. හැබැයි මේක ඇතුලේ සර්පයෙක් ඉන්න බව දන්නවද? නැහැ. ඔන්න දැන් ගෙදරට ළඟයි. ලං වෙනකොට මෙයාට බොහොම සතුටුයි. දැන් අර දැරිය බලාගෙන ඉන්නවා. කපු පුළුන් ටික ගේනකම් එයාගේ රෙදි ටික වියන්න. ඔන්න දැන් මොකද උනේ? මේ පුංචි දැරියට කපු පුළුන් ටික දුන්නා. දුන්නාම මෙයා හොඳට බොහොම සතුටු වෙලා කපු පුළුන් ටික අරගෙන දැන් මෙයා රෙදි වියන්න සූදානම් වෙනවා. මෙහෙම රෙදි වියනවා දැන්. දැන් මල්ලෙන් අරගෙන ටික දැන් ඔන්න රෙදි වියනවා. බලන්න දුවේ පුතේ මොකද වෙන්නේ කියලා. රෙදි වියන කාමරයට ගිය සැනින් ඇය නැවත මකුළුවෙකු බවට හැරුණා. මකුළුවා වේගයෙන් කපු පුළුන් කන්න පටන් ගත්තා. කාගෙන ගිහින් පුළුන් පොදියේ පතුලටම කාලා ඉවර වුණා. මෙයා කාගෙන ගිහිලා වමාරලා ඒකෙන් එන නූල් වලින් මෙයා රෙදි වියන්නේ. දැන් මොකද උනේ? දැලක් වියාගෙන නේද? දැන් මොකද කරන්නේ? කාගෙන ගියා කපු පුළුන් ටික. දැන් කපු පුළුන් ටික පතුලටම කාලා ඉවර වුණා. දැන් අපට හිතෙනවා කෝ දැන් සර්පයා කියලා. බලමු අපි මොකද වෙන්නේ කියලා. දුවේ පුතේ සර්පයා එසැනින්ම අර යාගේ මල්ලෙන් එළියට එනවා. දැන් එක පාරින්ම මේ දැරියට මේ මකුළු දැරිය නේද? මකුළු දැරිය මතක් වෙනවා යාට. මේ අර සර්පයාම තමයි කියලා හිතෙනවා. මෙයා පණ බේරා ගන්න දුවනවා. හැතට දුවගෙන යනවා. හැබැයි මේ සිදුවීම ඉර බලාගෙන ඉන්නවා. යොසාකුට උදව් කරන හැටි ඉර හොඳටම දන්නවා. දැන් මකුළු දැරිය ජනේලෙන් පැනලා දුවනවා එළියට. සර්පයාත් එතනිනුත් රිංගලා මෙයාගේ පසුපස වෙනවා. ඔහොම යනකොට තනකොළ අතරේ ඔන්න බලන්න මකුළුවා ඉන්නවා. දැන් නයාට එකපාරින් හොයා ගන්නට බෑ. දැන් මොකද උනේ? දැන් ඉර දන්නවා දැන් නැතුවට දැන් ආසන්නයි සර්පයා. ඔන්න දැන් ලං වෙනවා ටිකෙන් ටික සර්පයා මකුළුවා ළඟට. ඉර මොකද උනේ? එයාගේ කිරණ විහිදෙව්වා කා ළඟටද? මකුළුවා ළඟට. ඊට පස්සේ මොකද උනේ කියලා බලන්න දුවේ පුතේ. ඔන්න වේගෙන් ඇදලා ගන්නවා මේ කිරණින් කාවද? මකුළුවාව ඉහළට. සර්පයා
හරිම පුදුමයි. මොකද්ද මේ වුනේ? සර්පයාට හරිම කනගාටුයි. කඳුළුකුත් ඇවිල්ලා. නේද? දැන් මෙයාට බොහොම දුක හිතුණා. මේ වෙච්ච දෙයට. එයා කල්පනා කරනවා මේක නම් හරිම පුදුමයක්. ඒ ගමන මොකද වුනේ? මේ ඉර තමයි බේරගත්තේ. හැබැයි ඉර බේරගත්තේ යොසාකුට කරන උදව්ව මතක තිබුණු නිසා, එයා දැක්ක නිසා. ඇත්තටම මේ වගේ අවස්ථා අපි ආසයි බලන්න. දැන් නැතුවට දැන් මකුලුවට මොකද වෙන්නේ කියලා. දුවේ පුතේ බලමු අපි මොකද වුනේ කියලා. සර්පයාගෙන් තමා බේරා ගැනීම ගැන මකුලුවා ඉරට ස්තුති කළා. ඇඟේ තිබුණු කපු පුළුන් වලින් මකුලුවා ඉහළ අහසේ ලස්සන සුදු වලාකුළු රාශියක් ගොතාගෙන ගියා. පේනව නේද? මකුලුවා නිකන් ඉන්නේ නැහැ. ඉර කරපු තමන්ට උපකාරයට මොකද කරේ? ස්තුති කරලා ඇඟේ තිබුණනේ කපු පුළුන් මේවා වලින් මකුලුවා ඉහළ අහසේ ලස්සන වලාකුළු ගොඩක් ගොතාගෙන ගියා. බොහොම අපූරුයි නේද? මකුලුවා හරියටම කළගුණ දන්න මකුලුවේ. දුවේ පුතේ මේ කතාවලින් අපට ගන්න බොහොමත්ම දේවල් තියෙනවා. හරිම අපූරුයි. රස විඳින්න පුළුවන්. අපට මේ කතාව කියවන්න දැන් හිතෙනව නේද? මොකද උනේ කියලා එකින් එකට අපට කුතුහලයේ දෙමින් බොහොම අපූර්වට මේ කතාව දුවල පුතාලගේ පොතේ තියෙනවා. රෙදි වියන මකුළු දැරිය. දුවල පුතාලගේ සිංහල පෙළ පොතේ මේ පාඩම තියෙනවා. හොඳින් කියවන්න, රස විඳින්න. මේක පුදුම රසයක් දැනෙන කතාවක්. එහෙනම් ඔන්න බලමු තවත් ටිකක් අපි. වලාකුළු සුදු පාටට සුමුදුවට තිබෙන්නේ ඒ නිසාලු. මේ මකුළුවා අර කපු පුළුන් වලින් වියපු නිසාලු මේ විදියට සුදු පාටට වලාකුළු අහසේ තියෙන්නේ. වලාකුළටයි මකුළුවාටයි ජපානී කියන්නේ එකම නමයි. මොකද්ද? කුමෝ. ඒ තමයි කුමෝ. ෆ්ලොරන්ස් සාකේට්ගේ ජැපනීස් children's favorite stories කෘතියෙන් උපුටාගත් කතාවක් තමයි මේක. චූලානන්ද සමරනායකගේ පරිවර්තනයක් ඇසුරින් තමා දුවල පුතාලට මේක රස විඳින්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. දුවේ පුතේ එහෙනම් රස විඳින්න කියවන්න මේ කතාව. හරි. එහෙනම් මම නිකම්ම ඉන්න දෙන්නේ නැහැ. දුවල පුතාලට දැන් ප්‍රශ්න කීපයක් දෙන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු. කතාව ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු ලියමු. බලන්න පළවෙනි ප්‍රශ්නය. මකුළුවා නූල් ලබා ගත්තේ මොනවායින්ද? බලමුද අපි? ඔව්. කාමරේ තිබූ කපු පුළුන් වලින්. නේද? මතකයි නේද සිද්ධිය? එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නය අපි. මකුළුවා යොසාකුට කළගුණ සැලකුවේ කෙසේද? යොසාකුට කළගුණ සැලකුවානේ. කොහොමද සැලකුවේ? බලමු අපි. මකුළුවා ලස්සන ගෑනු ළමයෙකුගේ වේශයෙන් ඇවිත් රෙදි වියා දෙමින්. ඔය විදිහට නේද ආවේ? ලස්සන ගෑනු ළමයෙකුගේ වේශයක් අරගෙන ඇවිල්ලා ගෙදරට රෙදි වියලා දීලා තමා කළගුණ සැලකුවේ. එනම් අපි බලමු තවත් ප්‍රශ්නයක්. සර්පයා යොසාකුගේ රෙදි වියන කාමරයට පැමිණියේ කෙසේද? කොහොමද ආවේ? මතකයිද? සර්පයා කොහොමද කාමරයට එනකන් ආවේ? ඔව්, දුවල පුතාලට මතකයි. අතරමඟදී සර්පයා හිමිහිට පුළුන් පොදියට රිංගාගෙන යොසාකුගේ කරෙම ගේ ඇතුළටම ආවා. නේද? යොසාකු සමගම පැමිණ තමයි එයා කාමරයට ආවේ. එහෙනම් තවත් ප්‍රශ්නයක් අපි බලමු දුවේ පුතේ. ඉර මකුළුවාට උදව් කළේ ඇයි? ඇයි ඉර මකුළුවාට උදව් කළේ? මම කිව්වා කීප සැරයක්ම. මකුළුවා යොසාකුට උදව් කළ ආකාරය ඉර දැනගෙන සිටි නිසා. ඔව් දුවේ පුතේ. අපි බලමු තවත් ප්‍රශ්නයක්. ඔන්න බලන්න. මකුළුවා හැඳින්වීමට ජපන් භාෂාවේ යෙදෙන වචනය කුමක්ද? මම අන්තිමට කිව්වා. දුවල පුතාලට මතකයිද? අපි බලමුද? මොකක්ද මේ වචනේ? ඔව්, දුවල පුතාලා දන්නවා දැන් මේ වචනේ මොකක්ද කියලා. කුමෝ නේද? මකුළුවා හැඳින්වීමටයි තව මොකකටද කිව්වා? වලාකුළට. දෙකම හඳුන්වන්නේ කුමෝ කියලා අපි කිව්වා. දුවේ පුතේ, එහෙනම් අද දවස පුරාම දුවල පුතාලා එක්ක මම ඔන්න ලස්සන කතාවක් රස වින්දා.
මොකද්ද මේ කතාව? රෙදි වියනා මකුළු දැරිය. දොළ පුතාලගේ සිංහල පෙළ පොතේ රෙදි වියනා මකුළු දැරිය ගැන තමයි මම කතා කරේ. දුවේ පුතේ මතකයි නේද? තරුණ ගොවියෙක් හිටියා. මෙයා ගොවිපලට ගියා. ඔය ගොවිපලේ වැඩ ටික කරන්නට. ඒ ගමන සර්පයෙක් මකුළුවෙක් පසුපස ගියා. මතකයිද? එකින් එක රූපරාමු දැන් දුවල පුතාලට මතකයට එන්නට ඕන. ඔන්න ඒ ගමන මොකද වුනේ? යොසාකු මේක දැකලා මොකද කරේ? මකුළුවාගේ ජීවිතය බේරගත්තා. මේක හොඳින් හිතේ තියාගත්ත මකුළුවා කෘතගුණ සලකන්නට හිතලා මොකද වුනේ? ඔව්. එයා පුංචි දැරියෙක්ගේ වේශයක් මවාගෙන යොසාකුගේ නිවසට එනවා රෙදි වියන්න දැරියක් ලෙස. ඒ ඇවිල්ලා මොකද වුනේ? මෙයා රෙදි වියලා දෙනවා කිමෝනෝ මහගන්න. දැන් යොසාකු බොහොම සතුටු වෙනවා. අවසානයේදී ගෙනාපු කපු පුළුන් වලටත් වඩා තවත් කපු පුළුන් ඕන වුණා මෙයාට රෙදි වියන්නට. ඒ නිසා තවත් කපු පුළුන් ගෙනල්ලා දුන්නා යොසාකු. ඊට පස්සේ මොකද වුනේ? ඔව් දුවල පුතාලා දන්නවා නැවත ගෙනාපු කපු පුළුන් මල්ලට අර සර්පයා මතකයිද ගොවිපලේදී මකුළුවා පසුපස ආපු? ඔව් සර්පයා රිංගා ගත්තා අර කපු පුළුන් මල්ලට. මේ විදිහට නැවතත් මකුළුවාට අනතුරක් කරන්නට හිතාගෙන පැමිණෙන සර්පයාට පුළුවන් වුණාද? බැරි වුණා නේද? සර්පයාට පුළුවන් වුණාද එයාට අනතුරක් කරන්න? බැරි වුණා. කවුද බේරගත්තේ? දොළ පුතාලට මතකයි ඉර. ඇයි ඒ ඉර බේරගත්තේ? එයා දැනගත්තා යොසාකුට මේ තරම් උදව් කරන්නට කෘතගුණ සලකන්නට පැමිණි මේ පුංචි මකුළුවාව නැවතත් මම බේරාගත යුතුයි කියලා. එයා ජීවිතේ බේරගත්තා. දොළ පුතාලා බොහොම ලස්සනම කතාවක් රස වින්දා. දුවේ පුතේ මේ වගේ කතා අපට ඕනෑ තරම් තියෙනවා. අපිට මේ ළමා ලෝකයට යන්නට පුළුවන්. ළමා ලෝකයේ සිහිනවල ජීවත් වෙන්නට පුළුවන්. පුදුම ලස්සන කතා ගොඩක් තියෙනවා දොළ පුතාලගේ පොත්වල. එහෙනම් ඒවා රස විඳින්න. ඒ වගේම ගීත තියෙනවා දුවේ පුතේ. ඒ ගීත තුලින් අපිට පුළුවන් ඒ ලෝකයට පිවිසිලා බොහොම රසවත්ව ඒවා රස විඳින්නට. එහෙනම් ගීත අහන්නට දොළ පුතාලගේ පොතේ තියෙන්නේ සරු පොලවක් අපට ඇති. ඒ ගීත එහෙම හොඳට ගයලා ඒ වගේම ඒ වගේ තියෙන වචන නිවැරදිව උච්චාරණය කරමින් රස විඳලා මේ වගේ අර්ථය හොයා බලමින් රස විඳලා එහෙනම් ඔන්න මේ පාඩම් එක දුවල පුතාලට හොඳින් ළමා ලෝකයට පිවිසෙන්නට පුළුවන්. ඒ තුලින් අපිට අලුත් දැනුමක් ලබන්නට පුළුවන්. එහෙනම් ඔන්න මම දුවල පුතාලට හොඳ ආරාධනාවක් කරන්නයි මේ සූදානම් යන්නේ. පෙළ පොතේ තියෙන පාඩම් ඊට අමතරව තවත් දුවල පුතාලට මේ වගේ රසවත් ළමා කතා පොත් තියෙනවා නම් ඒව අරගෙන කියවලා මේ ළමා ලෝකේ රස විඳින්නට සූදානම් වෙන්න.